නගර සෝබනියන් ළඟට ධනෙ දීලා යන්න එක රැයක් ගත කරන්න කහවණු 110 ගෙවන්න ඕන. නමුත් තමන්ගේ කසාද බඳිනවා. බැඳලා තමන්ගේ නෝනා එක්ක යා හැමදාම පවුල් කනවා. පවුල් කාලේ ඊකිට හරියට කණ්ඩවත් දෙන්නේ නැත්තම්. ඒක හිත සතුටු වෙන විදිහට අඳින්න පළඳින්න දෙන්නේ නැත්තම්. චේන් එකක් මොද්දක් කරාඹුවක්වත් ඒකිට ගෙනත් දීලා නැත්තම්. ඒක පව් සිද්ධ වෙනවා. පව් සිද්ධ වෙනවා. මේ කසාද බඳිනවා කියන එක සුළු ජීවිතයක් නෙමෙයි. ඒකිටත් හරියට කණ්ඩ බොණ්ඩ අඳින්න දීලත් නැතුව ඒකාසේ මෙහි ඇවිල්ලා වෙන එකෙක් එක මැසේජ් කරපන් තවත් පව්. පොලි. පව් පොලි. මේක ලේසි නෑ. ඇයි වැරදි කාමසේවනය කියන එක? ඒ කියන්නේ බාහිර කාන්තාවක් එක්ක කායික වැසිරෙනවා කියන එක නිරේගාමී අකුසලයන්. ඒතර කසාද බැන්දට පස්සේ එයා නිරේ උපදින්නේ නෑ. එයා තමන්ගේ බිරිඳ. ඒ ඉපදෙන්නේ නැති වෙන්න නම් වන්දි ගෙවන්න ඕන ඇයට. වන්දි ගෙවන්නේ කොහොමද? එයාට කන්න බොන්න දෙන්න ඕන. අඳින්න දෙන්න ඕන. එයාව නඩත්තු කරන්න ඕන. එයාගේ ලස්සන අපි පැහැරගත්තා නම් ඒ කෙල්ල ආභරණ වලින් හරි අපි ලස්සන කරන්න ඕන. ගිහි ජීවිතේ ගත කරන අයද කියන්නේ. වෙන කෙල්ලෙක් ඇසුරු නොකර ඉන්න ඕන. ඒක තමයි අර වන්දිය ගෙවිල්ල. තමන්ගේ නෝනාට වන්දි ගෙවන්න ඕන ඇව පරිහරණය කළාට. වෙන කෙල්ලෙක් ඇසුරු කරන්නේ නැතුව. ඉතින් මේවා දන්නේ නැති නිසා මනුස්ස ලෝකේ උපන් අය පව් ටොං ගානක් කරගෙන මැරෙන්නේ. ඉතින් හරියනේ. ඉතින් නියසිලට ගත්ත පස් පිටක් වාගේ ප්‍රමාණයක් නේ දෙව්ලෝ යන්නේ. මහ පොළොව වාගේ ප්‍රමාණයක් අතර අපාය යනවා. කීම හේතුව? හේතුව තමයි ඔය වගේ දේවල්වත් මේ පෞල් ජීවිතේ ගත කරන විදිහෙන් දිව්‍ය ලෝකේ අපාය තීරණය වෙනවා කියලා දන්නේ නැහැ. ලේසි නෑ දුවේ පුතේ මේ පින්වතුනි. මේක ලේසි නෑ. පෞල් ජීවිත ගත කරනවා කියන එක ලේසි නෑ.